චූටි රේහා උදේට කාලා සෙල්ලම් කරලා නැප් එකක් දාලා දැන් නැගිට්ටා. නේද අපි කොහේ හරි යනවනේ යාද? කොහෙද යන්නේ? කොහෙද යන්නේ? කියන්න කොහෙද යන්නේ කියලා. කොහෙද යන්නේ? කොහෙද අපි යන්නේ පුතේ? කොහෙද යන්නේ කියලා බලන්න කියන වීඩියෝ එක. නේද? මගේ සුට්ටි බෝලේ. කොහෙද යන්නේ? කොහෙද අපි යන්නේ? තාම දොයි මතයිද? ඔව් තාම දොයි මතයිද? අපි සෙල්ලම් කරමුද එහෙනම්? එහෙනම් අපි සෙල්ලම් කරමු ආගේ අලුත් ටෝයි ටිකත් එක්ක. හරිද? අපි සෙල්ලම් කරමු. තාම නෙදි මතේ ඉන්නේ. බලමු. සෙල්ලම් කරයිද නැද්ද කියලා. ඉතින් මේ බලන්නකෝ චීචි රේහා ඉතින් ස්කූල් බස් එකත් එක්ක බිසි වෙලා. මොනවද වෙරි? ටිකක් ඩාම් වෙනවා දූම් වෙනවා නේද? සුදරි come here. එතන තව එකක් තියෙනවනේ. අම්මිට අමතක වුණා. Oh, come here. එතෙන්ට එන්න පුතා. මෙතන ස්කූල් බස් එක තියෙන ඉන්න. ඔක පස්සේ ගමු එන්න. ඉතින් මේ රේහාගේ ටෝයිස් ටික මම වොෂ් කරලා සැනිටයිස් කරලා මෙහෙම ඩ්‍රේන් වෙන්න දාගෙන තියෙනවා. ඉතින් වතුර බැස්සට පස්සේ අපි රේහාට සෙල්ලම් කරන්න දෙමු. ඉතින් මම මේ විදිහට ටොයිස් කොටස් 4කට වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක හොඳ ක්‍රමයක්. ඔයගොල්ලොත් බබාලා ඉන්නවා නම් try කරලා බලන්න. මොකද එකම සෙල්ලම් බඩුව මෙයා හැමතිස්සෙම දකින්න කැමති නෑ. එයා සෙල්ලම් කරන්නේත් නෑ. ඉතින් ඒ සෙල්ලම් කරන්නේ නැති වෙලාවට එයා බලන්නේ මාත් එක්කම ඉන්න. ඉතින් සමහර වෙලාවට එයාත් එක්ක ගත කරන්න වෙලාව තිබ්බට සමහර වෙලාවට අපිට වෙලාවක් නැති වෙන්න පුළුවන්. මොකද යන්න තියෙනවා, ගෙදර වැඩ කරන්න තියෙනවා. ඉතින් ඒ වෙලාවට මේ වගේ සෙල්ලම් බඩු එයා කාලෙකින් දැක්පු නැති සෙල්ලම් බඩු ටිකක් දුන්නාම එයා ඒවත් එක ප්ලේ කර කර ඉන්නවා. එතකොට අපිට ස්ක්‍රීන් එක දෙන්න ඕනේ නැහැ එයාට. ඉතින් ඒ වගේ ක්‍රම මම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ ක්‍රම මට වැඩ කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේ විදිහට කරන්න try කරලා බලන්න. try කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ මම පාවිච්චි කරන ක්‍රමයක්. ඔන්න රේහාගේ ලන්ච් එක ගන්න වෙලාවත් හරි. ඉතින් රේහාට ලන්ච් එක විදියට මම දුන්නේ අද පාස්ටා. ඉතින් පාස්ටා කන්න හරි ආසයි. සමහර වෙලාවට ඉතින් මටත් කවනවා. ඉතින් පාස්ටා එකට සෝස් එක විදියට මම හැදුවේ බ්‍රොකොලි වලින් තමයි මම හදලා තියෙන්නේ. ඉතින් ඒ විදියට බ්‍රොකොලි කන්න ආසයි. එහෙම නැතුව ස්ටීම් කරලා දෙනවට එයා ආස නැහැ. ඉතින් මම සමහර දවස්වල මේ වගේ හදලා දෙනවා. ඉතින් එකම කෑම එක නම් යා try කරන්න නම් කැමති නෑ කොහෙත්ම. ඉතින් අද එකක් හෙට එකක් කියන්නේ අද උදේ කාපු දේ හවසට කන්න බෑ. හවස කාපු දේ රැට කන්න කැමති නෑ. ඉතින් එයාට නම් හැමතිස්සෙම හදලා දෙන්න ඕනේ. ඉතින් අපි නම් දැන් අපේ කෑම ෆ්‍රිජ් එකට දාලා සතියක් වගේ කනවනේ. ඉතින් එයාට නම් එහෙම කන්න බෑ. ඉතින් මම මේ වෙලාවේදී නම් එයාට ටීවී එක දාලා දුන්නේ. එයාගේ සමහර මූඩ් තියෙනවා ටීවී බලන්න ඕනේ කන්න ඕනේ. සමහර දවස්වලට එයාට ටීවී එක බල බල සින්දු බල බල නටනලා තමයි කන්න ඕනේ. ඉතින් අද මූඩ් එක තියෙන්නේ මේ විදිහට. ඉතින් මම මේ විදිහට තමයි අද කන්න දුන්නේ. අපි බලමු ඔක්කොම කයිද කියලා. ඔය පේනවනේ. ටික සෙල්ලම් කරන්නත් ඕනේ අර කෑමත් එක්ක. ඊට පස්සේ කනවා ඉතින් බලමු. ඔන්න ඉතින් රේහා හොඳට ලන්ච් එක ගත්තා. ලන්ච් එක අරගෙන ඉවර වෙලා මේ පේනවනේ නැටිල්ල තමයි ඉතින්. එයාට නටන්න ඕනේ. මම සින්දුවකුත් දාලා දුන්නා. ඉතින් ඒ වෙලාවේදී මමත් නටනකොට එයාත් නටනවා. ඉතින් හරි ආසයි ඩාන්ස් කරන්න. පේනවනේ සමහර වෙලාවට නම් කෑවට පස්සේ පොඩ්ඩක් වෙරි වගේ. ඉතින් සමහරවිට වැටෙනවා. ඉතින් එහෙම තමයි ඉතින්. හරිම සුන්දරයි මේ කාලේ ඇත්තටම එයාගේ
මාරම මෙමරි එකක්ම එක. ඉතින් බලමු ඊට පස්සේ රෙහා මොකද කරන්නේ කියලා. ඉතින් පේනානේ ඉතින් මම පෑන් වගේක් දුන්නා යාට පොතක් එක්ක අඳින්න. යාට තාම එහෙම ලොකුවට එහෙම කරන්න බෑ. තාම එහෙම බෑ ඇත්තටම. ඉතින් මම හිතන්නේ ඒක පටන් ගන්න ඒගොල්ලන්ට අවුරුද්ද මාස 3න් වගේ තමයි පටන් ගන්න පුළුවන් ඒගොල්ලන්ට ඉරි කෑල්ලක් ඇඳ ගන්න එහෙම. ඉතින් තාම නම් එයාට ඒ ගැන අයිඩියා එකක් කිසිම නැහැ. ඉතින් ඊට පස්සේ ඔන්න මම රේහා ලෑස්ති වෙලා ලැවෙන්ඩර් ෆාම් එකක් තියෙනවා. ඉතින් ඒකට යන්න කියලා තමයි බැලුවේ. ඉතින් අපි මේ දැන් යන්න පිටත් වුණා. අපි බලමු රේහන් නම් නිදිමතේ ඇත්තටම. මොකද එයා දවල්ට කාලා සෙල්ලම් කරලා එයා නිදිය ගන්න ටයිම් එක මේ. ඉතින් පොඩ්ඩක් එළියට යන්න කියලා හිතුන නිසා ඔන්න අපි දැන් එළියට යනවා. ගිහලා බලමු රේහා කොහොම රියැක්ට් කරයිද කියලා. මොකද සමහර වෙලාවට එයාගේ නිින්ද නැති වුණාම එයා පොඩ්ඩක් ස්ටබර්න් වෙනවා. බලමු මොකක් කරයිද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනදී ලස්සන වටපිටාවක් මම ඉන්නේ. හරිම ලස්සනයි. මම ලැවෙන්ඩර් ෆාම් එකකට ආවා. චුටි රේහත් මෙතන ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි මෙතන. මේක තියෙන්නේ ඇත්තටම හේස්ටින් වල ඉඳලා ටිකක් දුර. මෙතන පොඩි ෂොප් එකක් තියෙනවා. ඔයගොල්ලෝ ටිකට් ගන්න නම් ඕන වෙන්නේ නැහැ. ඒ ෂොප් එකෙන් මොනවා හරි පොඩි දෙයක් ඔයගොල්ලන්ට පර්චේස් කරන්න වෙනවා. ඉතින් කෑෂ් තමයි ඒගොල්ලෝ ගන්නෙ. මං ගාව කෑෂ් තිබිලා නැතුව මට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න ඕන. ඉතින් හරිම ලස්සනයි. අපි ගිහිල්ලා බලමු කොහොමද ලැවෙන්ඩර් ගාඩන් එක කියලා. එන්න යන්න මාත් එක්ක. ඉතින් මේ තියෙන ඒ පුංචි ෂොප් එක තමයි. මේකෙන් තමයි ඔයගොල්ලෝ මොනවා හරි ගන්න ඕනේ. එහෙනම් අපි රේහා බබාත් එක්ක යමු. කොහොමද ලැවෙන්ඩර් ෆාම් එක කියලා බලන්න. ඉතින් හරි බයයි. මෙතන මිනිස්සුත් ඉන්නවා. සන්ෆ්ලවර් තියෙනවා. පේනවද ලස්සන? ස්වීටි. කොයිද ආවේ? කොණ්ඩේ කන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ ඔයාට. කොහෙද ආවේ? කොහෙද චූටි දෝනි ආවේ? සිදු දෝනි ආවේ කොහෙද කියලා කියන්නේ මේගොල්ලන්ට. හරිම සුවඳයි. ඔයාගාව ලැවෙන්ඩර් සුවඳයි දෝනි. අපි අන් දෙකක් දාමු. Lavender Kumari. Lavender Princess. ඉතින් අපේ චුටි රේහාට අන්දයක් ඇවිල්ලා. ඔයා දන්නවද අන්දක කියන්නේ මොකක්ද කියලා?
අයියෝ චූටි පුතා. කොම කඩලා. හරියට හුළඟ. clap clap clap. clap clap clap. Oh good girl. යන්න එනවා තනියෙන් ඇවිදින්නකෝ. අන්න. මොකද? යන්න පුතා. Go. අපි ලැවැන්ඩර් ටිකක් කඩාගත්තා. හරිම ලස්සනයි. අන්න අපි ආව රේහට බේබි ඩක් පෙන්නන්න. ඉතින් මෙතන බේබි ඩක් ඉන්නවා. රේහට පෙනේද දන්නේ? පේනවද? චූටි පුතා අර බලන්නකෝ. ඔයා වගේ චූටි පැටව ටිකක් ඉන්නවනේ. අපි යම් කුකුළු බලන්නේ. කුකුළුද කිකිලියෝද? Look at this. Woo! Wow. මගේ සුදු දෝනි බලන්න. ඔන්න අපේ දවස දැන් අවසానයි. ඉතින් දැන් නම් ඉරේ එළිය බැහැගෙන යනවා. දැන් පොඩ්ඩක් අවු වෙනවා යනවා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් හරි ලස්සන දවසක්, බිසි දවසක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. පොඩි සීතලකුත් තියෙනවා. ඉතින් මම රේහාගේ අඳගෙන ආපු අවුට්ෆිට් එක නෙමෙයි. ඊට පස්සේ මම ආයෙ වෙන ඇඳුමක් ඇඳුවා ෆොටෝස් වලට. ඉතින් එහෙනම් නැවත වීඩියෝ එකක හමු වෙනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්න. මං ගිහින් එන්නම්. බයි බයි. ජය වේවා. Like and subscribe.